සිත් සැනසීමට හා ජ්‍යොතිෂ කටයුතු සඳහා තරුපති චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් බටන් එක ප්‍රෙස් කරලා නිකටම රැඳෙන්න. තිරුවන් සරණයි. පතනවා ඔබට 2020 වර්ෂය ඉතා හොඳ වර්ෂයක් වෙන්න කියලා. ඉතින් මේ අලුත්ම වර්ෂයේ අපේ කරුණු කාරණා සාර්ථක කර ගැනීමට මඟ පිළිවෙලක් වෙන මෙම ජ්‍යොතිෂය මගින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට මගේ නාලිකාවෙන් ඔබට ලැබෙනා වූ සේවාව තව පුළුල් කර ගැනීම සඳහා මම මෙම වීඩියෝ ඉදිරිපත් කරනවා. මගේ නාලිකාව මනෝරම්‍ය තරුපති ජ්‍යොතිෂ සේවය. මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. අද මම කතා කරන්නේ ඔබට වැදගත් වූ ජනවාරි මාසයේ ඔබගේ පලාපලය ඔබගේ ලග්නයට කොහොමද කියලා බලන්න. මගේ නාලිකාවෙන් දෙයක් ඔබට වෙනවා නම් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. ඔබ සැමට දෙවන් සරණයි. දැන් බලමු මේෂ ලග්නයට කොහොමද මේ ජනවාරි මාසයේ චන්ද්‍රයා දෙවෙනි භාවයේද, ගුරු ග්‍රහයා තුන්වෙනි භාවයේද, කේතු ග්‍රහයා පස්වෙනි භාවයේද, බුධ, කුජ, රවි, ශුක්‍ර ග්‍රහතුමන් නවවෙනි භාවයේද, 11 වෙනි භාවයේ රාහු ග්‍රහයාද, 12 වෙනි භාවයේ ශනි ග්‍රහයාද යන ආකාරයෙන් රහසිතම පිහිටනවා. බුධ ආදිත්‍ය යෝගයේ 9 වෙනි භාවයේදී ඔබට යෙදෙන අතර ඒ ඉතා හොඳ බවක් ඔබට ඇති කරනවා. ඔබගේ පුණ්‍ය ස්ථානයේ පිහිටන නිසා මෙම රවි බුධ යෝගය ඔබගේ ඉගෙනීම් කටයුතු වලට ඉතා යොදාගත හැකි මෙම කාලය. ඉතින් කුජ ග්‍රහයා 9ද බුධ ග්‍රහයා 9ද පිහිටන නිසා තමයි බුධ ආදිත්‍ය යෝගය දෙන්නේ. අධ්‍යාපන කටයුතු වලට නම් ඔබට මේ ජනවාරි මාසයේ ඉතා හොඳයි. ඒ වගේම තමයි ඔබගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථක වෙන්න පුළුවන් මෙම යෝගී පිහිටන නිසා. ඉතින් සමස්තයක් ලෙස කස් කළ ඔබට ජනවාරි මාසයේ ඉතා හොඳයි. ආදායම් පස්සටත් හොඳයි. ඔබේ අධ්‍යාපන කටයුතු වලින් ලබා ගන්නා දැනුමින් ඔබට අධ්‍යාපනයේ ලැබෙන පූර්ණ දැනුමින් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ලැබෙනවා. සමස්තයක් ලෙස කස් කළ ඔබට ඉතා හොඳයි. ජනවාරි මාසයේ ඔබ සැමට මෙම උදා වූ වර්ෂයේ සියලු පැතුම් ඉටු වේවා කියලා මේෂ ලග්නයට මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, අපි බලමු ඊළඟට වෘෂභ ලග්නයට කොහොමද කියලා 2020 ජනවාරි මාසයේ. චන්ද්‍රයා පළවෙනි භාවයේද, දෙවෙනි භාවයේ ගුරු ග්‍රහතුමාද, හතරවෙනි භාවයේ කේතු ග්‍රහයාද, අටවෙනි භාවයේ බුධ, සිකුරු, රවි, කුජ, 10වෙනි භාවයේ රාහු ග්‍රහයාද, 11 වෙනි භාවයේ ශනි ග්‍රහයාද පිහිටනවා. ඔබට ඒ රාෂ්ට්‍ර කාලයක් ආරම්භ වෙන වගයි කිව හැකි. ඒ වුණත් ඔබට එයින් බාධාකාරී තත්ත්වයන් නැති වීමට තාම කාලය නොවේ. කේතු ග්‍රහය හතනේ තැන්පත් වීම නිසා ඔබගේ දේශපාලන සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමට පුළුවන්. ඒවා නිරාකරණය කර ගැනීමට නීතිඥ මාර්ගයෙන් යොමු වෙන්න. ඒ වගේම තමයි රවි බුධ ආදිත්‍ය යෝගයේ ඔබේ 8 තැන්පත් වීමෙන් සිදු වෙනවා. එයින් ඔබට අහිතක් සිදු වෙන්නේ නැහැ. ඔබ ඉතින් ඔබගේ රෝගාබාධ වලට පිළියම් යොදා ගන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාලය තුලදී දෙවෙනි භාවයේ ගුරු ග්‍රහය තැන්පත් වීම ඔබගේ ධනය ලබා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට රාහු ග්‍රහය 10වෙනි භාවයේ තැන්පත් වීමෙන් ඔබගේ රැකිරක්ෂා කටයුතු වලට වෙහෙස මහන්සි වීම නිතරම ගමනාන්තයේ යෙදීමට සිදු වෙනවා. ඒක ගැන කල්පනා කර ඔබගේ ගමන් වලින් උපරිම ඵල නෙලා ගන්න කියලා මම කියනවා. ඔබට 2026 ජනවාරි මාසයේ ඉතා හොඳ ක්ලාසිත්තමක් පිහිටා තියෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි, අපි බලමු මිථුන ලග්නයට කොහොමද මේ ජනවාරි මාසය කියලා. ගුරු ග්‍රහතුමා පළවෙනි භාවයේද, තුන්වෙනි භාවයේ කේතු ග්‍රහයාද, හත්වෙනි භාවයේ රවි, බුධ, සිකුරු, කුජ, 9වෙනි භාවයේ රාහු ග්‍රහයාද, 10වෙනි භාවයේ ශනි ග්‍රහයාද, 12 වෙනි භාවයේ චන්ද්‍රයාද පිහිටන ආකාරයෙන් මෙම මාසය තුළ ඔබට ග්‍රහසිත්තම පිහිටනවා කිව හැකි. ඔබගේ රවි බුධ ආදිත්‍ය යෝගය 7 දෙනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා පළවෙනි භාවයේ තියෙන නිසා
හත්වෙනි හත්තාධිපති ග්‍රහයා පළවෙනි භාවයේද පළවෙනි භාවය ඔබේ ලග්නාධිපති හත්වෙනි භාවයේදී පවතින නිසා පරිවර්තන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඔබට ඉතා හොඳ කාලයක්. ඒ වගේම තමයි ඔබගේ හත්වෙනි භාවයේ මෙම ග්‍රහයන් තැන්පත් වීම නිසා ඔබේ විවාහ කටයුතු වලට බාධා පැමිණිය හැකි. එසේතත් ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. ඔබට ඉතා හොඳ ග්‍රහ සිත්තමක් තමයි මෙම ජනවාරි මාසයේ පිහිටා ඇත්තේ. මේක මෙම කටයුතු වලදී සමාජ කටයුතු වලදී පරිස්සමින් කටයුතු කරන්න. ඔබගේ කටයුතු වලට බාධාකාරී තත්ත්වයන් පැමිණෙන්න පුළුවන්. විවාහය ගැන කුටුම්බය ආරක්ෂා කර ගැනීමට කටයුතු වෙන්නේ කියලා මම කියනවා. ඔබට ජනවාරි මාසයේ ඉතා හොඳයි. ඔබට තෙරුවන් සරණයි. හොඳයි අපි බලමු ඊළඟට කටක ලක්ෂණයන්ට කොහොමද කියලා මෙම ජනවාරි මාසයේ පළවෙනි භාවයේ ඉසිවික තැන්පත් වෙන්නේ. දෙවෙනි භාවයේ කේතු. ඒ වගේම තමයි හයවෙනි භාවයේ රවි බුධ කුජ සිකුරු. අටවෙනි භාවයේ රාහු ග්‍රහයාද නවවෙනි භාවයේ ශනි ග්‍රහයාද 11 වෙනි භාවයේ චන්ද්‍රයාද 12 වෙනි භාවයේ ගුරු ග්‍රහයාද තැන්පත් වෙනවා. ඉතින් ඔබට කොහොමද කියලා බලමු අපි මෙම කාලයේදී අටවෙනි භාවයේ රාහු ග්‍රහයා තැන්පත් වීම ගුප්ත බලපෑම් වලට ලක් විය හැකියි. පුණ්‍ය කර්ම වල ඉදිය යුතුයි. එම ගුප්ත බලයෙන් ඔබට බෙදීමට ඔබේ රැකිරක්ෂාවන් වල කටයුතු ඉතා හොඳින් සිදු කරගත හැකියි. රවි බුධ කුජ සිකුරු හයවෙනි භාවයේ තැන්පත් වීම නිසා ඔබගේ රෝගාබාධ වලට නිසි පිළියම් මිදිය යුතුයි. ඔබගේ ඔබගේ ජීවිතේ ඔබගේ කරන්නා වූ කටයුතු සාර්ථක කරගති. නිරෝගීකම ඉතා උතුම් දෙයක්. ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබගේ දේවල් හොඳින් සොයා බලා කටයුතු කරන්න. ඔබගේ ජීවිතේ ඉදිරි කාරණා සාර්ථක කර ගැනීමට නිරෝගීව ජීවත් වීම ඉතා වටිනවා. කෙසේ වෙතත් ගත් කල ඔබට ශනි ග්‍රහයා නවවෙනි භාවයේ තැන්පත් වීමෙන් ඔබට බාධාකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හින්දා ඔබගේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කටක ලක්ෂණයන්ට ඔබ සැමට තෙරුවන් සරණයි. දැන් බලමු ඊළඟ සිංහලංගීමයන්ට කොහොමද කියලා. කේතු ග්‍රහයා පළවෙනියේද පස්වෙන්නේ රවි බුද්ධ සිකුරු කුජ හත්වෙන්නේ රාහු අටවෙන්නේ ශනි ග්‍රහයාද දසවෙන්නේ චන්ද්‍රයාද 11 වෙන්නේ ගුරු ග්‍රහයාද පීඨනවා. ඉතින් මෙම තත්ත්වය නිසා මේ අධ්‍යාපන කටයුතු වලට ඉතා හොඳ තත්ත්වයක් තමයි මෙම රාසිත්‍යමෙන් ඔබට ඇති වෙන්නේ. ඒ රාෂ්ටක ප්‍රකාලයක් වුවත් එමගින් ඉතා ආසුකාරී තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම තමයි රවි බුධ ආදිත්‍ය යෝගයක් යෙදෙනවා. ධර්ම කර්මාධිපති යෝගය අතර යෙදෙනවා. එම නිසා ඔබගේ තත්ත්වය ඉතා උසස් තත්ත්වයකට පත්විය හැකි. එමගින් ඔබගේ ජීවිතය සාර්ථක වීමට කටයුතු සයදෙනවා ඇති. එම නිසා ඔබ ආගමට දහමට ලැබිව කටයුතු කරන්නේ නම් ඔබගේ මෙම තත්ත්වයෙන් මිදී ඔබගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට පත් කරගත හැකි. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි බලමු ඊළඟට කන්‍යා ලග්නයට ජනවාරි මාසේ කොහොමද කියලා. රාසිත්‍යම තමයි හතරවෙනි රවි බුද්ධ සිකුරු කුජ පළවෙනි රාහු හත්වෙනි ශනි අටවෙනි චන්ද්‍රයා දසවෙනි ගුරු ග්‍රහතුමාද 12 වෙනි කේතු ග්‍රහතුමාද වේතනවා. මෙම කාල සීමාවේදී ඔබට වාසස්ථානවල ගැටුම් ඇති විය හැකියි. ඒ වගේම තමයි ඔබගේ කේතු 12 තැන්පත් වීම නිසා ඔබගේ වියදම් ප්‍රශ්නය අධික විය හැකියි. ශනි ග්‍රහතුමා හත්වෙන්නේ පිහිටන නිසා ඔබට විවාහයෙන් ටිකක් බාධාකාරී තත්ත්වයන් ගෙන දෙනවා. මෙම තත්ත්වයන්ගෙන් මිදී කටයුතු කිරීමට ඔබ උත්සාහ කරන්න. ඔබගේ ජීවිත ගමන සාර්ථක කර ගැනීමට ඔබ ආගමට දහමට ලැබිව කටයුතු කරන්න. ඉතින් ඔබට මෙම ග්‍රහසිත්තමින් අසුභකාරී දේවල් අත්වීම තිබුණත් ඔබ මෙම මිදීමේ කටයුතු වලින් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කරන්න. තෙරුවන් සරණයි. දැන් බලමු ඊළඟට තුලා ලග්නයට කොහොමද කියලා මේ ජනවාරි වර්ෂයේ ඔබගේ ග්‍රහසිත්තම් පිහිටන්නේ තුන්වෙනි භාවයේ
රවි බුධ සිකුරු කුජ, පස්වෙනි භාවයේ රාහු, හයවෙනි භාවයේ ශනි, අටවෙනි භාවයේ චන්ද්‍රයා, නවවෙනි භාවයේ ගුරු ග්‍රහයාද, 11වෙනි භාවයේ කේතු ග්‍රහයාද පිහිටනවා. ඔබට බැලුවොත් උටා ග්‍රහසිස්ටමින් බලපෑම තියෙනවා. ඒ බලපෑමෙන් ඔබට කේතු මූල ත්‍රිකෝණව පිහිටන නිසා මහන්සි වැඩි කිරීමට සිදු වෙනවා. ඒ වගේම තමයි රෝග පීඩා ගැන සිතාබලා කටයුතු කරන්න ඕනේ. දිව්‍යයන් ගැන විශ්වාසය ඇති වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබට ගුරු ග්‍රහය නම් වෙන්න තිබෙන නිසා ඔබට පෙරපිනින් ලැබෙන තියෙන දේවල් තියෙනවා නම් දැන් බලමු ඊළඟට උච්චක ලග්නයට කොහොමද කියලා ජනවාරි මාසය. රවි බුධ සිකුරු කුජ ග්‍රහයන් පිහිටන්නේ දෙවෙනි භාවයේ, හත්වෙනි භාවයේ රාහු, පස්වෙනි භාවයේ ශනි ග්‍රහතුමාද, හත්වෙනි භාවයේ චන්ද්‍රයාද, අටවෙනි භාවයේ ගුරු ග්‍රහතුමාද, දසවෙනි භාවයේ කේතු ග්‍රහතුමාද පිහිටනවා. මෙම ග්‍රහසිස්ටම් වලින් ඔබට කුතුංග සංරක්ෂණය කරගන්න කියලා මම කියනවා. කැලෑලක් ඇතින් වෙන වැඩ වලින් වැළකී කටයුතු කරන්න කියලා ගෙනවා. වෘත්ති කටයුතු වල බලපෑමක් තියෙනවා. ඒ වෘත්ති කටයුතු සාර්ථක කර ගැනීමට ඔබ ඉතින් කටයුතු කරන්න ඕනේ. රාහු ග්‍රහය හත්වෙනි සිටිනදා ඔබගේ වාසස්ථාන පිළිබඳ ගැටලු ඇති විය හැකියි. ඒ වාට පිළියම්ව දන්න. ඒ වගේම තමයි පස්වෙනි භාවයේ ශනි ග්‍රහය තුමා තැන්පත් වී තිබෙන නිසා ඔබ දරුවන්ගේ කටයුතු වලදී මනාව හොයා බලා කටයුතු කරන්න ඕනේ. චන්ද්‍රයා හත්වෙනි පවතින නිසා චංචල ගති ගුණ ඇති විය හැකියි. ඒ නිසා ඔබගේ විවාහක අය ගැන හොයා බලා කටයුතු කරන්න. නැත්නම් ඔබට බාධාකාරී තත්ත්වයන් වලට වඩා ඔබගේ ගැටුම් ඇතිවීමේ තත්ත්වය ඇති විය හැකියි. ගුරු ග්‍රහය අටේ පවතින නිසා සෙම් රෝග ඔබගේ විදන්ගත රෝග පිළිබඳ ඇති විය හැකි ඒ කාරණා ගැන හිතාබලා කටයුතු කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. බලමු දනු ලග්නයට කොහොමද පිළිගන්නේ ජනවාරි මාසයේ. රවි බුධ සිකුරු කුජ ග්‍රහයන් පළවෙනි භාවයේද, තුන්වෙනි භාවයේ රාහු ග්‍රහයාද, හතරවෙනි භාවයේ ශනි ග්‍රහයාද, හයවෙනි භාවයේ චන්ද්‍රයාද, හත්වෙනි භාවයේ ගුරු ග්‍රහයාද, අටවෙනි භාවයේ කේතු ග්‍රහයාද පිහිටනවා. මෙම පිහිටීම නිසා බුධාදිත්‍ය යෝගය හා ධර්ම කර්මාධිපති යෝගයේදී විවාහයේදී සන්තෝෂයෙන් ගත කළ හැකි කාලයක්. ඒ වගේම තමයි වචන භාවිතයේදී පරිස්සම් විය යුතු කාලයක්. ඒ වගේම තමයි චන්ද්‍රය හය නිසා පරිස්සම් වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේ තමයි ඔබට නිමිට සිත්තමින් ඉතා අශුභකාරී දේවල් පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි ශනි ග්‍රහතුමා හතරේ පිහිටන නිසා ඔබගේ වාසස්ථාන පිළිබඳ ගැටලු ඇති විය හැකියි. ඒ පිළිබඳව සිතාබලා කටයුතු කරන්න. ආගමට දහමලගේ කටයුතු කරමින් ඔබගේ විවාහ සිත්තම ඔබට වෙනස් කරගන්න පුළුවන්. ඔසෙමට තිරුවන් සරණයි. හොඳයි බලමු මකර ලග්නයට ඊළඟට ජනවාරි මාස කොහොමද කියලා. දෙවෙනි භාවයේ රාහු ග්‍රහයාද, තුන්වෙනි භාවයේ ශනි ග්‍රහයාද, පස්වෙනි භාවයේ චන්ද්‍රයාද, හයවෙනි භාවයේ ගුරු ග්‍රහයාද, අටවෙනි භාවයේ කේතු ග්‍රහයාද, 12වෙනි භාවයේ රවි කුජ බුධ සිකුරු ග්‍රහයන් පිහිටනවා. අටවැන්නේ වියදම්පස වැඩි වෙනවා. ආදායමේ අඩු වෙන්න පුළුවන්. මොග්ගඩුවල ආබාධ ඇති විය හැකි. සැලකිලිමත් වෙන්න, ගැටලු වලින් පරිස්සම් වෙන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි රවි බුධ ආදිත්‍ය යෝගයේ 12 වෙනි යෙදෙනවා. අපට වියදම්පස අධික වෙන්න පුළුවන් කුජ ග්‍රහතුමා 12 වෙනි පිහිටන නිසා. ඒ වගේම තමයි ඔබට ඔබගේ දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. චන්ද්‍රය ග්‍රහතුමා 5 වෙනි සිටින නිසා සමස්තයක් ලෙස ගස් කළ ඔබට ඉතා හොඳ ග්‍රහසිස්ටමක් තමයි තියෙන්නේ. ආගමට හැමෝම ලැබි කටයුතු කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔලේ අපි කුම්භ ලග්නයට කොහොමද කියලා බලමු ජනවාරි මාසයේ. පළවෙනි භාවයේ රාහුද, දෙවෙනි භාවයේ ශනිද, හතරවෙනි භාවයේ චන්ද්‍රයාද, පස්වෙනි භාවයේ ගුරු ග්‍රහයාද, හත්වෙනි භාවයේ කේතු ග්‍රහයාද, 11වෙනි භාවයේ රවි බුධ කුජ සිකුරු ග්‍රහතුමන් තැන්පත් වී තිබෙනවා. ආර්ථික කටයුතු වල සංවර්ධනය කරගනි. ධාර්මික ගුණයන් වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන කාලයක්. ඔබගේ කේතු ග්‍රහය 7 වෙනි තැන්පත් වීමෙන් ඔබගේ විවාහයේ ඇති බාධාකාරී තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු කරන්න.
පස්වෙනි භාවයේ ගුරු ග්‍රහය තැන්පත් වෙන නිසා ඔබට යහපත් දරුවන් ලැබිය හැකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට මගින් හැකි වෙන එක. චන්ද්‍රයා හතරවෙනි භාවයේ පිහිටීම නිසා ඔබගේ ආර්ථික කටයුතු දියුණු කර ගැනීම හා ඔබගේ වාසස්ථානවලදීම ඇති විය හැකි. ඔබ ආගමට දහමවලදී කටයුතු කරන්න. එබැවින් ඔබගේ ජීවන තත්ත්වය උසස් කරගත හැකි. 11 වෙනි භාවයේ කුජ සිකුරු රවි බුධ සිටින නිසා ඔබගේ ආර්ථිකයත් වර්ධනය විය හැකි. රවි බුධ ආදිත්‍ය යෝගය යෙදෙන්නේ 11 වෙනිදා. ඔබට කෙසේතත් ඔබගේ මෙම කාලය ඉතා හොඳ කාලයක් කියලා මට කියන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. දැන් මේ ලග්නීමයන්ට කොහොමද කියලා බලමු. මම 2026 ජනවාරි මාසයේ පළවෙනි භාවයේ ශනිද, තුන්වෙනි භාවයේ චන්ද්‍රයාද, හතරවෙනි භාවයේ ගුරු ග්‍රහයාද, හයවෙනි භාවයේ කේතු ග්‍රහයාද, දසවෙනි භාවයේ කුජ රවි සිකුරු බුධ ග්‍රහයන්ද, 11 වෙනි රාහු ග්‍රහයාද සම්පත් වෙමින් පටන් ගන්නවා මෙම ජනවාරි මාසයේ ඔබට ඉතා හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ රාශික තත්ත්වය බලපෑවෙන කාලයක් බුධ ආදිත්‍ය යෝගයේ තිබෙනවා. ඒ වගේම තමයි ගුරු පරිවර්තන යෝගයකින් පිහිටනවා. සහෝදරයන්ගෙන් ඇතිවිය හැකි ලැබීම් ජනවාරි මාසයේදී හොඳයි. ඒ වගේම තමයි ගුරු ග්‍රහය හතර තැන්පත් වීම නිසා ඔබේ වාසස්ථානවලදීම ඇති වෙනවා. තුන්වෙනි භාවයේ චන්ද්‍රය තැන්පත් වීමෙන් ඔබගේ සහෝදරයන්ගේ කටයුතු වලින් ලැබෙන දේවල් කියාපානවා. කුජ රවි බුධ සිකුරු 10 වෙනි තැන්පත් වෙන නිසා ඔබේ රැකියාවේ හොඳ තත්ත්වයක් ඇති විය හැකි. එසේ තත් ඔබ ආගමට දහමවලදී කටයුතු කරන ඔබේ කටයුතු සාර්ථක වේවි. ඔබට තෙරුවන් සරණයි. මම ලග්නයට ජනවාරි මාසයේ කොහොමද කියලා ඔබ ඉදිරිපත් කරා. මම 2026 වර්ෂයේ ඔබගේ කටයුතු සාර්ථක වෙන කියලා මම පතනවා. මගේ නාලිකාව මනෝරම්‍ය තරපත් ජෝසියේ ඔබ මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා. මම දිගටම මේ වීඩියෝ ගෙනෙනවා. ඔබට මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම යාළුත් කියනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සැමසිත සැනසීමට හා ජ්‍යොතිෂ කටයුතු සඳහා තරුපති චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් බටන් එක ප්‍රෙස් කරලා දිගටම රැඳෙන්න.